क्या कभी अंबर से है सूर्य भी चढ़ता है, क्या कभी बिन बाती दीपक जलता है, कैसे है अनहोनी हर आतुईनो छोड़ गया जो අග්ගල ටින් එක ඇලයි. මොකක්ද ඒ කිව්වේ? පුතේ අග්න්‍යාශය කිව්වේ එන්සයිම ටික අපි මෙන්න මේ වාක්‍යයෙන් මතක තියාගන්නයි යන්නේ. හරි. මේ අග්න්‍යාශය පුතේ මෙහෙම නෙමෙයි ඊට වඩා සංකීර්ණයි. අපේ සිලබස් එකට මේ ඇති. හරි. එතකොට පුතේ අග්ගල කියන එකෙන් වා මතක තියාගන්න අග්න්‍යාශයික යුෂය කියන එක. හරි. අග්න්‍යාශයික යුෂය. හරි. ඊට පස්සේ පුතේ මේ ටින් කියන එකෙන් කියන්නේ මතක තියාගන්න ට්‍රිප්සින්. හරි. ට්‍රිප්සින් වල කාර්ය අපි ඉක්මනට මතක් කරමු. මොකද්ද ට්‍රිප්සින් වල කාර්ය? පුතේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරන්නේ ට්‍රිප්සින් විසින්. හරි. ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරන්නේ ට්‍රිප්සින් විසින්. ඇයන්නේ මතක තියාගන්න පුතේ ඇමයිලේස්. අපිට කටේදිත් හම්බ වෙනවා මෙයා. මුඛයේදිත් පුතේ හම්බ වෙන ඇමයිලේස්. මොකද්ද කරේ? පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා. ඒ කියන්නේ පුතේ මෙලෝ පරිරහක් නැති පිෂ්ඨය ටික හරිම පැන් රස මෝල්ටෝස් බවට පත් කරන්නේ පුතේ ඇමයිලේස් මගින්. ඊට පස්සේ ලයි කියන්නේ පුතේ ලයිපේස් වලින් කරන්නේ පුතේ ලිපිඩ බිඳිති ටික මේද අම්ල දාන ග්ලිසරෝල් බවට පත් කරනවා. ඒ කියන්නේ පුතේ ලිපිඩ බිඳිති මේද අම්ල සහ ග්ලිසරෝල් බවට පත් කරන්නේ මෙන්න මේ ලයිපේස් කියන එන්සයිම මගින්. එහෙනම් ඔන්න අග්න්‍යාශය කියුසේ එන්සයිම ටික ඔයාලට අග්ගල ටින් එක ඇලයි කියද්දි මතක තියාගන්න පුළුවන්. අමතක කරන්න එපා. මැරිලත් විනාඩි 2ක් යනකම් ඔයා මේක මතක තියාගන්න. හරි පුතේ. ඔන්න මෙන්න තියෙනවා රූපේ. මෙන්න තියෙනවා පුතේ මේ අග්න්‍යාශය කියුසේ එන්සයිම ටික මතක තියාගන්න විනාඩියෙන්.